සුබ දවසක් හැමෝටම. ඔන්න අද අපි හදන්න යන්නේ පෑන්කේක්. පෑන්කේක් වලට ඕනි කරන ටික මම මේ අරගෙන තියෙන්නේ. මෙතන සීනි 250ක් තියෙනවා. මෙතන පිටි ග්‍රෑම් 300ක් තියෙනවා. මෙතන පොල් බෑයක පොල් තියෙනවා. මුලින්ම අපි පොල් පැණි එක හදාගෙන ඉන්නේ. පැණි එක හදාගන්නේ කොහොමද කියලා බලමු. දැන් පොල් ටිකට අපි සීනි ටික දාගන්නවා. ඊට පස්සේ කැරමල් කරපු සීනි චුට්ටකුත් මේකට තව ටිකක් දාගන්න. මම දැන් මේ දාලා තියෙන්නේ කැරමල් කරපු සීනි පැණි ටිකකුයි ලුණු තේ හැඳි කාලක් විතරයි. දැන් මේ ටික මම පොල් පැණි එක හදාගන්නවා මෙහෙම ලිපින් තියාගෙන. දැන් මේ තියෙන්නේ මම පොල් පැණි හදාගත්ත ක්‍රමය. තව චූටි වෙලාවක් මේක ලිප උඩ තියලා කවලම් කරාම හරියි. මම මේකට වතුර මුකුත්ම දැම්මේ නැහැ. සීනි කැරමල් කරපු පැණි ටිකකුයි විතරයි දැම්මේ. දැන් පදමට ගානට ඇවිල්ලා තියෙනවා. දැන් මේක තව චූටි වෙලාවකින් මම බිමින් තියෙනවා. මෙන්න මම දැන් පොල් පැණි එක මේ හදලා ඉවරයි. දැන් මම පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. මම මේ වගේ බෝල් එකක් ගත්තා. බෝල් එකට ලුණු තේ හැඳි කාලකුයි කහ කුඩු තේ හැඳි භාගයකුයි මම මේ දාලා තියෙන්නේ. දැන් මේක වතුර චුට්ට දාලා මම දිය කරගන්නයි හදන්නේ. පිටි මිශ්‍රණය හදාගන්නයි හදන්නේ. ඔන්න බලන්නකෝ හදාගන්න විදිහ. දැන් වතුර පොඩ දාලා අපි මෙහෙම පොඩ මේක දිය කරගන්න ඕනි. කැට හිටින්නේ නැති වෙන්න. පාට මදි නම් අපිට මේකට තව කාකුරු පොඩ්ඩක් දාන්න පුළුවන්. මේ තමයි මම පෑන්කේක් එකට හදාගත්ත පිටි මිශ්‍රණය. මේ තියෙන්නේ පදමට ගානට මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕනි. මේ කහ කුඩු තව පාට මදි නම් කහ පාට මදි නම් ඔයාලට තව කහ පොඩ්ඩක් දාගන්න පුළුවන් මේකට. මම රොටි තෙටිය තමයි පෑන්කේක් එක හදාගන්නේ. මම මුලින්ම රෙදි කෑල්ලක තෙල් චුට්ටක් ගාලා රොටි තෙටිය පිහදනවා. ඊට පස්සේ මේ පොඩි හැන්දකින් මෙහෙම දෙකක් දාගන්නවා. ඊටතර තෝසි හදන එක වගේ මෙහෙම තුනක් කරනවා. මෙන්න ලස්සනට රවුමට එන්න. හරි ලේසි පිටර මුකුත් දෙන්නේ නැහැ. රොටි තෙටිය උනාට හරි ලස්සනට රවුමට එවිලා ගෙලුණා. මේ බලන්න හරියට. මම එහා පැත්තෙන් මෙන්න දාගන්න හැන්දේ. පොඩි වෙලාවක් තියෙන්නේ නැරලා මම මේක දැන් බාගන්නවා. හදාගත්ත පෑන්කේක් එකට මම දැන් පොල් පැණි මිශ්‍රණය පොඩ්ඩක් තියන්නයි හදන්නේ. මෙන්න මෙහෙම අයිනකට වෙන්න පොල් පැණි මෙහෙම හැන්දකින් අරගෙන මෙහෙම පොඩි ප්‍රමාණයක් අරගෙන මෙහෙම තියනවා. ඊට පස්සේ මේක දෙපැත්තෙන් මෙහෙම නවනවා. ඒ පොල් පැණි බේරෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මෙහෙම ලස්සනට මෙහෙම රෝල් කරනවා. බලන්න ලස්සනට කහ පාටට තියෙන ලස්සන. මේ බලන්න පෑන්කේක් එක කොහොමද කියලා. පත් එක ලස්සනට තියෙන විදිහ. දැන් මම පොල් පැණි ටික දාන්නයි හදන්නේ. මෙන්න පොල් පැණි ටික දාගන්නවා මැදට. ඊට පස්සේ මෙහෙම දෙපැත්තෙන් නමනවා. ඊට පස්සේ මෙහෙම රවුම් කරනවා. මේ බලන්නකෝ රොටි තෙටි උනාට කොහොමද ලස්සනට ගෙලවෙන විදිහ. මම පෑන්කේක් හදන්නේ තෝසි හදන්නේ මේ තෙටිය තමයි. මේ බලන්නකෝ මම හදාගත්ත පෑන්කේක් ටික ලස්සනට කහ පාටට තියෙනව නේද? මම මෙතන පෑන්කේක් හදලා තියෙනවා 12ක් විතර පිටි ග්‍රෑම් 300න්. අපි එකක් කඩලා බලමු. ඔන්න බලන්න මම දැන් මේකක් කඩලා පෙන්නන්නයි හදන්නේ. මෙන්න බලන්න පැණි බේරෙන්න මේ තියෙන්නේ කොහොමද රස කියලා. ඔයාලා මේ වගේ රසමලස පෑන්කේක් එකක් හදලා බලන්නකෝ කොහොමද කියලා.
මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලට ස්තුතියි.